හලෝ ළමයි ඔයාලට කොහොමද? ඔන්න අදත් චූටි ව්ලොග් එකක් තියෙන්නේ. අද ව්ලොග් එක තියෙන්නේ අපේ පැත්තේ මල්ලි කෙනෙක්ගේ මලගයක් වුණා. ඉතින් එහෙ ගිහින් එන ගමන් මට හිතුණා ව්ලොග් එකක් කරන්න ඕනයි කියලා. ඉතින් ඒකේ චූටි ව්ලොග් එකක් තියෙන්නේ. අද එච්චර ගොඩක් දිග ව්ලොග් එකක් නෙමෙයි. ওই මලගෙදර ගිහින් එන ගමන් මං එළවලු ගන්න නැවතුණා. එළවලුත් අරගෙන වෙන එක ගෙදර ලේසි නිසා මං ඒ ගමන්ම එළවලුත් අරන් ආවා. ඔය නම් අපේ ගෙවල් ළගේ එළවලු කඩයක්. ඒකේ නැන්දත් එක්ක කතා කර කර තමයි මං එළවලු ටික මං තෝරන්නේ. අද මං ගත්තේ ලීක්සුයි, කැරටුයි, රතු අලයි, පිපිඤ්ඤා ගෙඩියකුයි. වම්බටු ගත්ත වම්බටු මෝජු හදනවයි කියලා හිතලා. ඊට පස්සේ තක්කාලි තිබුණ දෙහි ගත්තා. මේ දවස්වල එළවලු ගණන් වැස්ස නිසා වෙන්න ඇති. මේ දවස්වල එළවලු ගණන්. ওই ටිකටම මම සාමාන්‍යයෙන් එළවලු ටිකයි ගත්තේ. ඒ ටිකටම සාමාන්‍ය 1500ක් වගේ ගියා. ඔය එළවලු වරන් ගෙදර එන ගමන් පාරේ ඔය එළවලු මල්ල හරිම බරයි. මං එළවලු මල්ල අරගෙන ඉතින් ඉක්මනට ආවා. ज़माने में जब वफा निकला पता चला कि गलत लेके मैं पता निकला पता चला. මේ ඉන්නේ නැති වෙච්ච මල්ලි. මං එයාගේ ෆොටෝස් දෙක තුනකුත් ඇඩ් කරා. මතක සුවඳ මිස යලි ඔබ ඉන්නේ සෙනෙහස පිරිනෙතෝ විවර නොවේ සීතල පායොක වම බාගෙන අඩ දබර දරාගෙන එක පතේ කෑව සහෝදරයා කියාගෙන හොඳ යාළුවෝ තම සැහෙන දුන්නේ වදේ මං කටු කෑවේ උඹ කණ්ඩ ඕනි හින්දයි මදේ ඒ යාළුකම කවදාවත් නැකේ විද හදේ එක පැට ඔතගෙන අපි හිනා උනා හන්දේ අපි දිව්‍ය ලෝකේ සාදේ ගියා සැපේ වන්දනාවේ මං අදටත් හොයනව බං උඹ මන්දනාවේ වේදනාවෙන් තොර වෙච්ච රැය නම් නෑ ආවේ උඹේ මතක වට කරම දුකිනේ පාවේ අපි දෙන්න හරියට චොකලොටුයි වැනිලා වගේ එකයි උඹ නැති නිසා මං අද ඇනිලා මං අතීතයේ නැවතිලා බැලුවත් හැරිලා අනේ දෙවියනි අද මගේ යාළුවා මැරිලා ඒ යාළුකම මා හිතේ ඔබ නැතිව ඒ මාවතේ යලි මුරෙන බව දැනගනත් මා මග බලන්නා කඳු නැති දිනක් නෑ